කාරක සභාවේ සභාපතිතුමනි මේ 2025 දිත්වා නිසා අපේ ජීවිත 646ක් අපිට අහිමි වුණා. ඒ වගේම පූර්ණ හානි ගෙවල් 6000ක්. ඒ වගේම අර්ධ හානි 1,10,000ක. ඒ වගේ ප්‍රමාණයක් අපි අහිමි වුණා. මේ පහුගිය අවුරුදු 10 තුල වෙච්ච හානියට වඩා ප්‍රබල හානියක් අද වෙලා තියෙනවා. අපි විතරක් නෙමෙයි. මේ වගේ ආපදාවට ලක් වෙච්ච වෙලාවේ අපි දැක්කා අපේ රටේ ස්වච්ඡා සංවිධාන වෙනත් රාජ්‍ය නොවන සංවිධාන විශේෂයෙන් වර්ල්ඩ් විෂන් වෙනත් ආයතන මේ ආයතන මෙදිහත් වෙලා මේ ජනතාවට දී යුතු සහන උපරිම වශයෙන් ඒ ජනතාවට ඒ සමාගම් ටික අපිට ඒ ලබා දුන්නා. ඒ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කෙත් ලොකු ආපදාවට ලක් වුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික් බලනකොට අපේ මරණ 62යි. ඒ වගේම පූර්ණ හානි ගෙවල් 618යි. ඒ වගේම අර්ධ හානි ගෙවල් 5000යි. අවදානම් ඒ නිවාස 870යි. ඒකෙත් රිදීගම ප්‍රදේශයේ ආසන වශයෙන් නායවල් 60ක් ගිහිලා තිනවා. ගෙවල් අපේ 140ක් පූර්ණ හානි වෙලා තිනවා. ඒ වගේම අර්ධ හානි ගෙවල් තිනවා 500 ගාණක්. අධි අවදාන 450ක්. මේ අපේ රිදීගම කොට්ටාසේ නම් 113ක් ග්‍රාම නිලධාරි වසම් 109ක්ම හානි වුණා. ඉතින් මේක ලොකු සටනක්. හැබැයි අපි දැක්කා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය ආයතනයේ ඒකාබද්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපි සියලුම දෙනා මැදිහත් කරගෙන අපි මේ වැඩසටහන අපි ලස්සනට නිමා කරා.